මේ ළමයි කැලේ පයින්න දැක්ක නේද? හායි අද වීඩියෝ එකකට ඔයගොල්ලෝ හැමෝම මම ආදරෙන් එකතු කරගන්නවා. අද වීඩියෝ එකෙන් අපි බලමු අපේ එක්සෑම් සතියේ ගෙවිච්ච විදිහ. ඉතින් මේ දෙන අපි හොස්ටල් එකේ එන්ට්‍රන්ස් එකත් එක්කම තියෙන ඒරියා එක. මේකේ මේස ගොඩක් දාලා තියෙනවා කට්ටියට පාඩම් කරන්න. මොකද අපේ හොස්ටල් රූම් වල 4 දෙනෙක් ගන්න ඉන්න හින්දා ටිකක් ඉඩ මදිනේ. ඒ හින්දා මේ වගේ තැන් වල වෙනම මේස දාලා තියෙනවා පාඩම් කරන්න. අද එක්සෑම් එකට කලින් දාසේ ඒ කියන්නේ හෙට තමයි අපිට පළවෙනිම පේපර් එක තියෙන්නේ. අපේ හොස්ටල් එකට ආවේ ඊයේ. අද මම මෙහිම මෙතෙන්ට ඇවිල්ලා මේ අනිත් කට්ටියත් එහෙම තමයි කට්ටිය පාඩම් කරන හෙට එක්සෑම් එක තියෙන හින්දා. The pressure was on. හෙට පළවෙනියටම අපිට තියෙන්නේ සයිකියාට්‍රි කියන්නේ මනෝවෛද්‍ය විද්‍යාව. දැන් අද විභාගයට කලින් දවසනේ හින්දා මං හිතාගෙන ඉන්නේ දවසම පාඩම් කරන්න. හැබැයි දැන් හිම හිතාගෙන හිටියට ඕක වෙන්නේ නැහැ කොහොමත්. වෙන්නේ නැත්තේ ඇයි කියලා ඉස්සරහට ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. A few moments later. ඔන්න හරි පාඩම් කරලා ඉවරයි. අපේ ෆැකල්ටි එකේ අවුරුදු උත්සවයේ තියෙන්නේ අද කියන්නේ අපේ එක්සෑම් එකට කලින් දවසේ. දැන් මම මේවා රෙකෝඩ් කරලා ටිකක් කලනේ මම එඩිට් කරලා අප්ලෝඩ් කරන්නේ දැන්නේ. ඉතින් ඒතකොට අපේ එක්සෑම් එකට කලින් දවසේ තමයි අවුරුදු උත්සවයේ තිබ්බේ. අපේ බැච් එක කතා වෙලා හිටියේ අපි අවුරුදු උත්සවයට යන්නේ නැහැ කියලා. මොකද එක්සෑම් එකේ ඉන්න නැත්නම් අපි හැම සැරේම අවුරුදු උත්සවයට යනවා. කුරුණෑගල හිටියත් අපි කුලියාවියට ගිහිල්ලා යනවා. ඒ වුණාට මේ සැරේ අපි හොස්ටල් එකේ හිටියත් හොස්ටල් එක ළඟම තියෙන ග්‍රවුන්ඩ් එකකට යන්නේ නැහැ කියලා තමයි හිටියේ. හැබැයි අපේ WhatsApp group වල දාලා තිබ්බා මේ අපි කම්බාදින්න විතරක් යමුද කියලා අහලා. ඒ හින්දා අපි දැන් තව ටිකකින් යනවා කම්බාදින්න. ඒක මතක් කරන ගානට hina ගියක දැක්කලා ඉන්නේ. දැන් ඕගොල්ලෝ අද යන්නේ දිනන්නමද? ලක්ෂයක් තමයි කියන්නේ. බෝගෙම ට්‍රැෆික් වීඩියෝ තමයි මම හිතන්නේ. මේ කෝල්ට් කිටයි මට මොන කබදානේ. මෙතනින් කැඩිලා වේ. මේ අනිත් පැත්තට හරි අපි සපෝට් සාම දාන ඉන්ස්ටාග්‍රෑම්. හරිද? 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 අර මැදින්දී. හරිද? දීපා මෙහාට හරිද? අතේ වැඩි වුණා. ඒ කදේ උතන රැලි කෙරුණා. අතේ වැඩි කරා. අයියෝ. අය අපි යාපතට යන්නේ. අයිද ඉස්සෙල්ලා The winners. පොඩ්ඩක් අදින්න නෑ. අයියා උසිල්ල ගන්න. අතෙන් ඉන්න බාලා ගන්න. අල්ල ගන්න. මේ කෙලින් එන්න මේ මෙහාට
අවුරුදු උත්සවේ අපි එච්චරලා හිටියේ නෑ. ඒක ඉවරලා ඇවිල්ලා අපි පාඩම් කරා. හින්දා මම අය වීඩියෝ කරේ නෑ. ඔය තිබ්බේ හොස්ටල් එකේ ලයිට්ස් තියෙන හින්දා මම නිදා ගන්න ඇඳ ඔහොම මම වට කරගන්න. ඕක මම පෙන්නුවේ හොස්ටලේ ඉන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඔය ලයිට් එළියත් එක නිින්ද යන්නේ නැති ඔය විදිහට කරගන්න පුළුවන් කියලා පෙන්නන්න. අපි මේක ආරි මොනේද? ඉන්නේ විදිහට. එළියට එන්න යන්නේ. ඕකට ඒ බොන්නේ සයිකියාට්‍රි පේපර් එකේ තියෙන්නේ MCQ තියෙනවා. ඒ කියන්නේ හරිද වැරදිද කියලා ලකුණු කරන් true false questions තියෙනවා. ඊට අමතරව තියෙනවා SCQ. තව ඔය true false එක තව එක විදිහේ MCQ තියෙනවා එතන. හැබැයි මේකේ OSP වගේව නැහැ. කියන්නේ රූපයක් දීලා ඒක මොකක්ද අහන්නේ? ඒ වගේව නැහැ. 2000 years later. ඇත්තටම කියන්න දෙයක් නැහැ. පේපර් එක නෝට කියන්න දෙන්න ඇත්තටම. මට දැන් නිකන් සයිකෝසිස් වගේ. ඔයා හොඳට ලිව්වද? මම ඇත්තටම ගොඩක් ලිව්වා හැබැයි මම හිතුවා මේ පොලිස් එකේ කමෙන්ට් එක ඒ උඩට අර මන්දික දාන්න මතක ඇත්තටම ඔය හිතන්න එපා. ඕක මේ වෙයි. ඩිස්ටෙන්සියා. මලක ඔටිසම් මොනවාද හරි ඉතින් පිළිච්ච ඉස්සුවලට එක හේතුවක් අපි යමුද? තව පේපර් එකක් දුන්නා නම් දැම්ම ලියන්න ඉතින් වගේ එකක්. වෙලාවට දවසක් ඔන්න ඔහොම තමයි ඉතින් උනේ. අන්තිමට පේපර් එක සෑහෙන අමාරු වුණා. අපේ බැච් එකේ බහුතරයක් දෙනාගේ අන්තිම නිගමනය වුණේ ඊයේ අපි අවුරුදු උත්සවයේ මුලින් ඉඳන්ම හිටියානම් හරි කියලා. මොකද අපි ඊයේ පාඩම් කරපු තරමට අපිට එහෙම සැටිස් වෙන්න තරම් ලියා ගන්න බැරි වුණා. මං හිතන්නේ සමස්තයක් විතර ගත්තාම. දැන් මම යනවා ලයිබ්‍රරි එකට. මම මේ ලයිබ්‍රරි එකේ තියෙන දේවල් වෙනම බ්ලොග් එකකින් ගේන්නම්. මොකද මේකට ඔක්කොම ටික ඇඩ් කරොත් එහෙනම් මේ වීඩියෝ එක තවත් දිග වෙනවා. මට එඩිට් කරගන්න තොර කරදරයි. නැත්නම් ඔයගොල්ලන්ටත් එහෙම කම්මැලිනේ බලන් ඉන්න. අපි ඒක වෙන වීඩියෝ එකකින් බලමු. දැන් මම අද ලයිබ්‍රරි එකට ආව හේතුව කිව්වොත් හෙටත් අපිට එක්සෑම් තියෙනවා. එතකොට අදයි හෙටයි අතර ગેප් එකක් නැහැ. දැන් මම හොස්ටල් ගියා නම් එහෙම වෙන්නේ හොස්ටල් එකේ මට එහෙම දවල් කාලේ පාඩම් කරන්න ටිකක් අමාරුයි. මොකද අපේ හොස්ටල් එක ටිකක් රස්නින් ඇත්තටම හොස්ටල් එක විතරක් නෙවෙයි අපේ කුලියා පිටේ ටිකක් රස්නින්. ඒ හින්දා ලයිබ්‍රරි එකට මම ආවා. මොකද ලයිබ්‍රරි එකේ ලේසි පාඩම් කරන්න AC තියෙන හින්දා. ඊට අමතරව මේකේ Wi-Fi තියෙනවා. අනිත් තැන් වලත් තියෙනවා. හොස්ටල් එකෙත් තියෙනවා ෆ්‍රී Wi-Fi. ඒ වුණාට මේ ගොඩක්ම මම ලයිබ්‍රරි එකට එන්න හේතුව තමයි එකක් අර ලයිබ්‍රරි එකේදී ඩිස්ට්‍රැක්ට් වෙනවා අඩුයිනේ. අනික තමයි ඇත්තටම හොස්ටල් එක රස්නේ හින්දා අර කලින් කිව්වා වගේ ලයිබ්‍රරි එකේ AC තියෙනවා. ඒ හින්දා තමයි මම අද ලයිබ්‍රරි එකට ආවේ. මේක මම ඕගොල්ලන්ට කලිනුත් කියලා ඇති සමහර විට මේ මගේ පොතේ උඩින් කොළ අලවලා තියෙන්නේ. ඒ අලවලා තියෙන්නේ එක එක ලෙක්චර් ටොපික්ස් වලට. ඒ පටන් ගන්න තැන තමයි මම මේ කොළයක් අලවලා තියෙන්නේ. මොකද නැත්තම් ලෙක්චර් ටොපික්ස් ගොඩාක් එකම පොතේ මම ලියලා තියෙද්දි මට ඒව හොයාගන්න හරි කරදරයි. පොත හැම වෙලෙම පෙරලන්න බෑ. ඒ හින්දා තමයි මම ඔහොම අලවලා තියෙන්නේ. ඉතින් පාඩම් කරන කෙනෙක්ට මේ මෙතඩ් එකත් කරලා බලන්න පුළුවන්. එතකොට ඔයාගේ වෙලාව නාස්ති වෙන්නේ නැහැ.
පැය දෙකකට විතර පස්සේ නෑ මං හිතන්නේ ඊටත් වැඩිද මන්ද. මම ඊට පස්සේ කොහමද ගියා ඉස්සරහ තියෙන කඩේට. අපේ ලයිබ්‍රරි එකේ ඉඳලා ඔය මේන් ගේට් එකෙන් එළියට තියෙන දුර අඩුයි අපේ කැන්ටින් එකට තියෙන දුරට වඩා. එහෙනම් තමයි මං කැන්ටින් එකට යන්න නැතුව ওই පැත්තට ගියේ. මට තව පාඩම් කරන්නවත් ගොඩක් තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අර හැමෝටම වගේ විභාගයට කලින් දවසේ වෙද්දි දැන් ස්ටඩි ලීව් එකේ අපි පාඩම් කරනවා. ඔය පාඩම් කරනවා මට ඇත්තටම මේ අමතකයි වගේ හිතෙනවා. ඇත්තටම අමතකයි තමා සමහර ඒවා. ඔක්කොටම වඩා මම නිකන් අර කරදරයක් වගේ තේරෙන්නේ අර අමතක වෙන එකටත් වඩා හැමදේම අමතකයි වගේ හිතෙන එක. ඒක හරිම වඩයක්. මම ලයිබ්‍රරි එකේ ඉන්න හිතාගෙන ආවේ රෑ වෙනකන්. ඒ වුණාට මට අර එකම තැන ඉඳි කම්මැලි හිතුණා. ඒ හින්දා මම දැන් යනවා කැන්ටින් එකට. කොහොමත් අපි 6:00 විතර රැට කන්න කැන්ටින් එකට යනවා. ඒ හින්දා දැන් 6:00යි. දැන් අපි කැන්ටින් එකට යනවා. ඊට පස්සේ මම හොස්ටල් එකට යනවද නැද්ද කියලා තමයි හිතා ඉන්නේ. ගිහිල්ලා බලමු. රැට කෑම අරගෙන ඊට පස්සේ මං ආයෙ හිතුවා හොස්ටල් ගියොත් එහෙම අපරාධය වගේ හිතිලා මම හිතුවා මේ කැන්ටින් එකේ උඩ තමයි තියෙන ස්ටුඩන්ට් ඒරියා එක. මේක නම් ඔයගොල්ලෝ කලිනුත් දැකලා ඉතින් මගේ වීඩියෝස් වලින් මේක ඉන්නවා කියලා හිතුවා ටිකක් රෑ වෙනකන්. අපිට 10 වෙනකන් කියන්නේ රෑ 10 වෙනකන් අපිට එළිය පාඩම් කරන්න එහෙම පුළුවන්. සාමාන්‍යයෙන් හොස්ටල් වලට නැත්තම් 8ට විතර යන්න ඕනේ. දැන් අපේ ෆැකල්ටි එකේ අපේ හොස්ටල් වල එක රූම් එක 4 දෙනෙක් ගන්න ඉන්න හින්දා හොස්ටල් එකේ පාඩම් කරන්න ඇත්තටම ටිකක් අමාරුයි. ඒ හින්දා තමයි පර්මිෂන් දීලා තියෙන්නේ. පාඩම් කරන තැන්වල විතරක්. ඒ කියන්නේ ස්ටුඩන්ට් සෙන්ටර් එකේ, කියන්නේ ස්ටුඩන්ට් ඒරියා එකේ ලයිබ්‍රරි එකේ අපිට පුළුවන් රෑ 10 වෙනකම් පාඩම් කරන්න. ඒ කියන්නේ 10 වෙනකන් නෙමෙයි 10ට තමයි අපි හොස්ටල් එකට යන්නේ. ඒ වෙනකම් මේ තැන් දෙකේ අපිට පාඩම් කරන්න පර්මිෂන් දීලා තියෙනවා. දැන් කාටද හිතෙනවද මේ රෑ පාඩම් කරද්දී සිකියුරිටි එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ වුණාට මෙතන මේ අපි පාඩම් කරන තැන පල්ලෙහා කැන්ටින් ඒරියා එකේ ලයිබ්‍රරි එකේ සිකියුරිටි ගාඩ්ලා ඉන්නවා. ඒ හින්දා සාමාන්‍යයෙන් එතන එච්චර එහෙම ප්‍රශ්නයක් නැහැ. මෙච්චර කාලෙකට නම් ප්‍රශ්නයක් වෙලා නැහැ. මම ගොඩක් හොස්ටල් එකේ පාඩම් කරන කෙනෙක් නෙවෙයි. කියන්නේ මම සාමාන්‍යයෙන් වෙන වෙන තැන්වල තමයි පාඩම් කරන්නේ. කියන්නේ ලයිබ්‍රරි එකට නම් වැඩි එන්නේ නැහැ. හැබැයි මම ස්ටුඩන්ට් සෙන්ටර් එකේ වගේ නැත්තම් කැන්ටින් එකේ පල්ලෙහා එහෙම පාඩම් කරනවා මම. සාමාන්‍යයෙන් මේ තැන්වල වැඩ කරද්දී අපි යද්දී ජනෙල් ඔක්කොම වහන්න ඕනේ. ඒ වගේම තමයි අපි මේ වගේ ලයිට්ස් ෆෑන් ඔක්කොම ඔෆ් කරලා තමයි යන්න ඕනේ. හෙට අපිට තියෙන්නේ නියුරොලොජි. නියුරොලොජි කියලා කියන්නේ ස්නායු වෛද්‍ය විද්‍යාව. දැන් මම හොස්ටල් එකට ඇවිල්ලා මම 10ට නෙවෙයි ආවේ මම ටිකක් කලින් ආවේ. හොස්ටල් එකට ඇවිල්ලා දැන් ආපහු
මොන හරි පාඩම් කරන්න ඕන. මොකද මේ තව ගොඩක් තියෙනවා පාඩම් කරන්න. අර අපිට හිතුණාට මොඩියුල් අපිට මේ සැරේ මොඩියුල් 6ක් තියෙනවා. එතකොට මේ අපි හිතන් හිටියේ දැන් ස්ටඩි ලීව් එකේ පාඩම් කරාම මේ දවස් වලට එකතු වෙන්නේ නැහැ කියලානේ. විභාගයට කලින් දවසේ තියෙනවාට ඇත්තටම එහෙම නැහැ. කියන්නේ කොච්චර පාඩම් කරත් විභාගයට කලින් දවසේ බලන්න එක එක දේවල් ආයෙ එකතු වෙනවා. දැන් කලින් දවසේ පේපර් එකත් අමාරු වෙන්නේ හින්දා කොහොමද හෙට එකත් අමාරු නෑ. හෙට එක නෙමෙයි අද එක. මොකද දැන් 12ත් අහුවෙලා තියෙන්නේ. දැන් මං සාමාන්‍යයෙන් මෙහෙම හිතගෙන හැවිදවිල හොම් පාඩම් කරන කෙනෙක් නෙවෙයි. ඒ වුණාට මට නිදිමතයි. නිදිමත වුණාම වෙන කරන්න දෙයක් නැති හින්දා තමයි ඔහොම කරන්නේ. නැත්තම් මං සාමාන්‍යයෙන් හොම් හිතගෙන හැවිදවිල එහෙම පාඩම් කරන කෙනෙක් නෙවෙයි. ඒක මට හරියන්නේ නැහැ. I do not want to try this again. අද එක්සෑම් එකේ තුන්වෙනි දවසේ එක්සෑම් එකේ තුන්වෙනි දවස වුණාට මේ දෙවෙනි දවසයි තුන්වෙනි දවසයි අතරේ තව අතරමැද දවස් තිබ්බා. ඒ කියන්නේ එක්සෑම් තිබ්බේ නැති දවස්. මොකද මම ඔයාලට කලින් කිව්වා වගේ මම මේ වීඩියෝස් දැන් අරගෙන ආවට මේක වීඩියෝ කරලා ටිකක් කල්. එතකොට මේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ අතරේ තමයි අපිට ඡන්දෙ එහෙම තිබ්බේ. එතකොට දෙවෙනි දවසේ නම් තුන්වෙනි දවසට ටයිම් ටේබල් කොහොම හරි තිබ්බ විදිහට නෙමෙයි අන්තිමටම එක්සෑම් තියන්න ඕනේ. මොකද ඉලෙක්ෂන් එකත් එක්ක ටයිම් ටේබල් එක ටිකක් එහෙම වුණා. A few moments later. Hey. Light getting at the khanda kahana ආරක්ෂා කරේ මේ ඇඟෙත් එක්ක සත්තු අම්ම මට එද්දි හැංග කුඩේ ඉන්න මම කරන්නේ හිම්රලෙක් එයාට ඩිනින් ගන්න අද අපිට සබ්ජෙක්ට් දෙකක් තියෙනවා. හරිනම් අදින් තමයි එක්සෑම් ඉවර වෙන්න තිබ්බේ. මේ අද තියෙන්නේ ඊයේ තියන්න තිබ්බ සබ්ජෙක්ට් එක. හැබැයි ඉලෙක්ෂන් එකත් එක්ක එක්සෑම් එක පහ වුණ හින්දා දැන් අද තියන්න ඕන සබ්ජෙක්ට් එක අපි ලියන්නේ ලබන සතියේ. එතකොට අපිට ඒ ටිකට නිවාඩු ආපහු හම්බෙන්නේ නැහැ. අපි ක්ලිනිකල් සව පටන් ගන්න ඕනේ. මොකද මේක අන්එක්ස්පෙක්ටඩ්ලි ඇදුණු එක්සෑම් එක. ඒ හින්දා අපි ක්ලිනිකල්ස් කරනවා. ඊට පස්සේ ක්ලිනිකල්ස් 4 තමයි ආපහු ඇවිල්ලා එක්සෑම් එක ලියලා යන්න වෙන්නේ අපිට. අද තමයි අපි අන්තිම සබ්ජෙක්ට් එක ලියන්නේ. මේ සතියකට විතර පස්සේ අර මුලින් තිබ්බ වට ඉවරලා සතියකට විතර පස්සේ අද අපිට තියෙන්නේ ෆොරන්සික් ලියන්න. ඒ කියන්නේ ෆොරන්සික් කියලා කියන අධිකරණ වෛද්‍ය විද්‍යාව. මේක ගැන මම ඔයාලට කලින් වීඩියෝ එකකුත් දාලා තිබ්බා. අපිට ක්ලිනිකල්ස් අද විතරක් නිවාඩුවක් හම්බුණා එක්සෑම් එක ලියලා එන්න. ඉතින් අපි කුරුණෑගල ඉඳලා කුලියාපිටියට ඇවිල්ලා එක්සෑම් එක ලියන්න යන්නේ. ඒ තිබි මගේ ඇඩ්මිෂන් කාඩ් එක. ඒ කියන්නේ මේ ෆොරන්සික් වල එහෙම තියෙනවා MCQ තියෙනවා SCQ තියෙනවා OSPIT තියෙනවා.
කොහොම හරි මේ සැරේ එක්සෑම් එකේ අර A4 sheet එක පිරෙන්නම සබ්ජෙක්ට් එක එක ලියනවා තිබ්බා MCQ SCQ වලට අපි වෙන වෙනම සයින් කරනවනේ. ඔය තියෙන අපේ ඇඩ්මිෂන් එක. එතකොට මේ සැරේ එක්සෑම් එකේ ඇඩ්මිෂන් එක සෑහෙන දිගයි. මොකද මොඩියුල් 6ක් තිබ්බා. ඒකෙත් එක එක කෑලි ගොඩාක් තිබ්බා මේ සැරේ. ඔන්න විදිහට අපේ එක්සෑම් එකේ මොඩියුල් 6ම ඉවර වුණා. මට කලින් කියන්න බැරුණා මේ තමයි අපි මේ විදිහට සෙමෙස්ටර් වයිස් එක්සෑම් ලියන අන්තිම වතාව. දැන් අපි ආපහු යන්න ඕන. අපි ආව බස් එකට. බස් එකෙන් බෑග් එක තියලා අපි ෆැකල්ටි පොඩ්ඩක් ඇවිදිමු. මේ ළමයි කැලේ පයින්න දැක්ක නේද? අද වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න. ඒත් එක්කම WhatsApp channel එකටත් එකතු වෙන්න. TikTok වලත් follow කරන්න. ඊළඟ දවසේ අපි බලමු library එකේ පාඩම් කරන study vlog එකක්. එහෙනම් අපි ඒ vlog එකත් එක්ක වෙන දවසක හම්බෙමු. අනිත් ඒවා ගෑඳුම් ඒව දැක්කම තමයි. අනේ ඔයිට වඩා අවශ්‍ය කරගන්න නිසා. එක වල හෙද්ද කොටි වල හෙද්ද. ඒක දෙනවා. නෑ ඔය බයික් එකේ වාද පාර යන්න බෑ. නෑ බස් එක. නගින්. අයියෝ බස් එක.